කොල්ලෙක්ගේ වල්කම සපුරන බිස්නස් අයිඩියක් තියෙනවා නම් මම දකින්නේ ඒක මේ කාලේ තියෙන නෙක්ස්ට්ම ලෙවල් මිලියනයක් මිලියන ගණනක් හම්බ කරන්න පුළුවන් බෙස්ට්ම බිස්නස් අයිඩියක් වෙනවා ලංකාවේ. බලන්න වල්කම නැති කොල්ලෙක් ඉන්නවද ලංකාවේ? නෑ. ඔයා මොන ප්‍රොඩක්ට් එක දැම්මත් ඒ ප්‍රොඩක්ට් එකේ නීච් එකක් තියෙනවා. يعني හිතන්නකෝ මේ ප්‍රොඩක්ට් එක ගන්න සෙග්මන්ට් එකක් ඉන්නවා. මේගොල්ලෝ මේක එක ගන්න අම්මලා තාත්තලා ආච්චිලා සීයලා. නැත්නම් මේ 18 කට්ටිය 15 කට්ටිය 25 කට්ටිය ඉස්කෝලේ කට්ටිය. හැබැයි වල්කම් ප්‍රොඩක්ට් එක ගන්න නැත්තේ කවුද? හැම එකම ගන්නේ. ඇයි ඒක ප්‍රොඩක්ට් එක තාම ඇවිල්ලා නැත්තේ? මොකද මම අනන්තවත් දැකලා තියෙනවා මට වෙච්ච සිද්ධියක් මම කියන්නම්. මොකද මේ මම ට්‍රිප් එකක් දෙක වාරක් ඔන්න කොල්ලේ කරන් ආවා ගෲප් එකක්. අම්මට සිරි පුරෝලා. හරිද? මටත් දිය කියලා මේ මම කොල්ලෝ එතන හිටිය 20 ගානක් හිටිය මුළු 20 ගානම ඉන්ට්‍රෙස්ටඩ්. මම කවදාවත් එච්චර ප්‍රොඩක්ට් එකක් එච්චර ඉන්ට්‍රෙස්ටිං ලෙවල් එකක් දැකලා නැහැ. සම්පූර්ණ නීචම් සම්පූර්ණ සෙට් එකම මටත් ඊළඟ ආසාවක් වයිද මම ඊළඟ කියන ලැජ්ජ. හරි කතා කරමු. ඒක සපෝට් කවුරුත් නැහැ. හරිද? හැබැයි ප්‍රශ්න තියෙන ලංකාවේ නීතියක් තියෙනවා සපුරන්න බෑ. ප්‍රශ්න තියෙනවා දැන් ඔන්ලි ෆෑන් වගේ අපිට මේ සයිට් එකක් හදලා මේ පටන් ගන්න බෑ. ලංකාවේ නීතියක් තියෙනවා. හැබැයි බැයිද අපිට ඒජන්ට්ලා ටිකක් එහෙම දාලා වැඩේ කරන්න මේ පිටරට කරනවා වගේ. හිතන්නකෝ මට හිතුනේ මෙහෙම දෙයක්. සයිට් එක දුවන්න ගන්නවා සම්පූර්ණ ඒජන්ට්ලා. කට්ටිය වෙන්ඩර්ස්ලා වය සමහර වෙන්ඩර්ස්ලා මම හිතන්නකෝ මේකේ වැඩ කරන කට්ටිය ඔක්කොම වැඩ කරන ඒජන්ට්ලා අපි හදන්නේ Pentium City එකේ වෙන්නේ ප්ලස් එකෙන් හදන්නේ ඒජන්ට් සොලියුෂන් නේ. එතකොට කෙනෙක් chat කරත් රෙජිස්ටර් කරලා සම්පූර්ණයෙන්ම ඒජන්ට් කෙනෙක් හරහා කරන්නේ. අනේ අපි දන්නේ නැහැ ඒජන්ට් ඔක්කොම දුවන සමහර රට වෙන්න පුළුවන්. හරිද? ඒජන්ට් සොලියුෂන් එකකින් දැම්මොත් හරියන්නේ නැති වේද? ඕනනම් කෙනෙක් හිතන් ඉන්නවනේ පොඩක් කතා කරන්න අපිට ඕන අපිට ඒජන්ට්ලා ටික ලින්ක් කරලා දීලා ඔයාට වැඩේ පටන් ගන්නවන්න පුළුවන්. ඒකත් එක්ක කියන්න ඕනේ ඒජන්ට් සොලියුෂන් ගන්න ඕන නම් කම්පැනිට වාගේ කම්පැනි ඔටෝමේට් කරන්න ඕන නම් සම්පූර්ණයෙන්ම ERPs දාලා ඒජන්ට්ලා දාලා අර වගේ සිද්ධියක් සම්පූර්ණයෙන් කරනවා නම් ඔන්න ඔයාලට අලුත් කම්පැනියක් තියෙනවා Pentium Plus එක Pentium City එකේම පේරන්ට් කම්පැනි මේක ඒකේ යට අnder කම්පැනියක් සබ් එකක් කතා කරන්න අරක පුළුවන් නම් try එකක් දෙන්න මං හිතන්නේ සුපිරි වැඩක් වෙයි.